Hi, ඉතින් මේ මගේ බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. මේ පෙට්ටියේ තියෙන එක ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද? මේක අම්මි අරන් දුන්න ස්පෙෂල් ගිෆ්ට් එක. ඒක ඇතුලේ චූටි යාළුවෙක් ඉන්නවා. උයි ඒ බල්ලේ චූටි පපි කෙනෙක් ඇත්තටම ඇමරිකන් මුවි. මම ගොඩක් සර්ප්‍රයිස් වෙනවා. මම දන්නේවත් නෑ අම්මා පපි කෙනෙක් ගේනවා කියලා. උයි මට හොඳටම සතුටුයි. එයාව ගෙනාපු එකට. උයා හරිම කියුට්. ඔයා හරිම හොඳ පපි කෙනෙක්. ඔය මම හරිම ආසයි බලන්නට. ඔය මෙයා තමයි මගේ third doggy. මෙයාගේ ලස්සන කොලර් එකක් දාලා, ලස්සන චූටි පෙට්ටි එක දාලා, බලූන්ස් උත් වටේ දාලා තියෙනවා. ඔයා හරිම ලස්සනයි. ඔය මම යාට ගොඩක් ආදරේ. එයාගේ වයස about 1 month 30 days යාර. ඒ කියන්නේ 1 month වගේ. ඉතින් එයාගේ විස්තර ටික අනිත් ටික මම පස්සේ කියන්නම්. දැන් අපි බර්ත්ඩේ පාටි එකට ආවා. අම්මි මේ ලස්සන බර්ත්ඩේ පාටි එක මට ප්ලෑන් කරා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක. ඔය එක පූල් පාටි එකක්. ඔය ඔක්කොම මගේ BSc ෆ්‍රෙන්ඩ්ස්ලා ටික ආවා. ඔය dog and beige theme පාටි එකක් කරේ. මගේ කේක් එක බලන්නකෝ. ඒකේ පැගී කුකී මගේ අලුත් ඩොගී මෝචි ඉන්නවා. ඉතින් මෝචිගේ නම ආවේ කොරියන් ස්වීට් එකකින්. ඒක බ්‍රවුන් ෂේප් ස්වීට් එකක්. උයි ඒක ගොඩක් රහයි. මගේ ෆේවරිට් ස්වීට් එකක්. මම ගොඩක් ආසයි. ඒක ගොඩක් ස්වීට්. ඒකෙන් හින්දා තමයි ඒක මගේ අලුත් ඩොගී මෝචිට දැම්මේ ඒ නම. ඊට පස්සේ පූල් එකට ගියා. ඊට පස්සේ ගිෆ්ට්ස් ඇරියා. ෆයිනලි ගෙදර ගියා. ওই මෝචි හොඳටම නින්ද ගියා මෝචිට. මෝචි තමයි මගේ බර්ත්ඩේ එක දවසේ හොඳම ගිෆ්ට් එක මට හම්බුනේ. ඉතින් ලෝකෙ ලස්සනයි අම්මා හැම බර්ත්ඩේ එකකින් පපි කෙනෙක් ගේනකොට. ඇහුණාද අම්මා?